ධර්ම දෝවත YouTube නාලිකාව. වාසනාවත් පිංතුනි, අද ඔබ ශ්‍රවණය කරන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් උත්තම භාවයට පත්වෙච්ච ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර, මහරහතන් වහන්සේලා අතර අග්‍ර භාවයට පත්වෙච්ච රාහුල මහරහතන් වහන්සේ පිළිබඳවයි. රාහුල හාමුදුරුවෝ කියද්දී ඔබ සෑම කෙනෙක්ම උන්වහන්සේගේ ජීවිත කතාව ගැන බොහෝ තොරතුරු දන්නවා. නමුත් උන්වහන්සේගේ ජීවිතය අපි නොදන්නා කරුණු බොහෝමයක් ධර්මයේ නොයෙක් තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඒ රාහුල හාමුදුරන්ගේ ජීවිතේ උන්වහන්සේගේ උප්පත්තියේ ඉඳන්ම පිරිනිවන් පාන මොහොත දක්වාම ආශ්චර්යමත් තොරතුරු රැසක් ඒ ජීවිත කතාවට ඇතුළත් වෙනවා. සාමාන්‍ය මහරහතන් වහන්සේලා වගේ නෙමෙයි. රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ තව්තිසා දිව්‍ය ලෝකේ. උන්වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරලා දිව්‍ය ලෝකේම පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා පවා අද මේ වන විටත් දිව්‍ය ලෝකයේ දෙවියන් අතර වන්දනාමාන කරමින් දිව්‍ය ලෝකයේමයි පවතින්නේ. එවැනි ආශ්චර්යමත් මහරහතන් වහන්සේ නමක් පිළිබඳව, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතය තුළ, ඒ සිද්ධාර්ථ කුමාරයාගේ ගිහි ජීවිතය තුළ තමන්ගේ එකම පුත්‍ර රත්නයේ බවට පත්වෙච්ච ඒ රාහුල කුමාරයාගේ ගිහි ජීවිතයත්, උන්වහන්සේගේ පැවිදි ජීවිතයත් රාහුල මහරහතන් වහන්සේගේ අරහත්වයෙන් පසු පිරිනිවන් පාන මොහොත දක්වාම උන්වහන්සේ ගත කරපු ඒ අසිරිමත් ජීවිත කතාවත් අද දවසේ ඔබට දැන කියාගන්න අවස්ථාව ලැබෙනවා. පින්වතුනි, 80 මහා ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානයක් ලබන්න, ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමකගේ ගිහි ජීවිතේ පුත්‍ර රත්නයක් වෙලා උපදින්න මේ ලෝකේ හැම කෙනෙකුටම වාසනාවක් නැහැ. ඒ වෙනුවෙන්ම අසංඛේයකුත් කල්පලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් දියුණු කළ යුතු බව අටුවාවේ සඳහන්ව තිබෙනවා. මේ රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ නමකගේ පුතෙක් බවට පත්වෙන්න, ගිහි ජීවිතේ පුත්‍ර රත්නයක් බවට පත්වීම පිණිසම කල්ප ගණනාවක් පාරමී ධර්මයන් දියුණු කරගෙන පැමිණිලා මේ ගෞතම බුද්ධ ශාසනයේ ලෝකයේ බිහි වෙද්දී ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ නමට පත්වෙන්න මහා පින්වන්ත කුමාරයා දිව්‍ය ලෝකයෙන් චුත වෙලා පින්වන්ත මහා මායා දේවියගේ කුසේ පිළිසිඳ ගනිද්දී මේ රාහුල නමින් උන්වහන්සේගේ පුත්‍ර රත්නයේ බවට පත්වෙන කෙනා දිව්‍ය ලෝකේ ඉඳන් තමන්ට දින ලැබෙන තෙක් ඇඟිලි ගනිමින් බලාගෙන සිටියා. උන්වහන්සේ එදා පින්වන්ත මහා මායා දේවියගේ කුසෙන් ආශ්චර්යමත් විදියට ලෝකයට බිහි වෙලා අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරා. මේ ලෝකෙ හිටපු සුන්දරම කාන්තාව යසෝදරා දේවිය සරණ පාවලා දුන්නා. මේ සිද්ධාර්ථ කුමාරයාට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගාවන් 3ක් තිබුණා. මේ මාලිගා 3 බොහෝම රජ සැප විඳිමින් මේ ලෝකයේ තියෙන ඉහළම සැප සම්පත් භුක්ති විඳිමින් කාම භෝගී ගිහි ජීවිතයක් ගත කරා. නමුත් උන්වහන්සේගේ හිත ඒ ගිහි සැප කෙරෙහි, රාජ සැප සම්පත් කෙරෙහි හෝ අඩුම ගණනේ සක්විති රාජ සම්පත්තිය කෙරෙහිවත් ආසාවක් තිබුණේ නැහැ. එදා 4 පෙර නිමිති දැකලා 4 වෙනි වතාවට භික්ෂුවකගේ පැවිදි රූපයක් Tamanට දකින්න ලැබුණට පස්සේ හිතට පුදුමාකාර සතුටක් ඇති වුණා. මෙන්න විමුක්තිය කරා යන්න තියෙන මාර්ගය. මමත් යම් දවසක ඉක්මනින්ම මේ ගිහි ජීවිතය අතහැරලා, මේ රාජ සැප සම්පත් අතහැරලා විමුක්තියක් හොයාගෙන යන්න ඕනේ කියන අදහසින් එදා උයන් කෙලි නරඹන්න ගිය අතරතුර ටික වෙලාවක් මේ උයනේ විනෝද වෙමින් සිටිද්දී සේවකයෙක් මාලිගාවේ ඉඳන් ඇවිල්ලා පණවිඩයක් කියා හිටියා. ඒ පණවිඩය තුල තිබුණේ තමන්ට පුත්‍ර රත්නයක්
මේ ලෝකයට ඉපදිච්ච බව. ඒ වෙලාවෙම එදා සිද්ධාර්ථ කුමාරයාගේ මුවින් වචනයක් පිට වුණා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතා. රාහුලෙක් ඉපදුනා බැඳීමක් ඇති වුණා නේද කියලා උන්වහන්සේගේ මුවින් වචනයක් පිට වුණා. ඒ වචනයත් සමගම ඒ මහා පින්වන්ත පුත්‍රරත්නයටත් නමක් ලැබුණා. මේ කුමාරයා ගිහින් කියා සිටිය සුද්ධෝදන රජතුමාට රජතුමනි මම ගිහින් පණවිඩේ දැනුම් දුන්න. රජතුමා අහනවා ඒ වෙලාවේ උන්වහන්සේ මොන වගේ වචනයක්ද ප්‍රකාශ කරේ. මේ සේවකයා කියනවා රජතුමනි රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියලා ඒ වෙලාවේ කිව්වා. කියා සිටියා. ඒ මුවින් වචනයක් පිට වුණා. ඒ වචනය මුල් කරගෙන රාහුල කියන නම එදා ඒ මහා පින්වන්ත පුත්‍ර රත්නයට යෙදුවා. නමුත් පින්වතුනි තමන්ට පුතෙක් ඉපදිච්ච දවසේ සාමාන්‍ය ලෝකයේ පියෙක් තාත්තා කෙනෙක් කොයි තරම්නම් ගිහි ජීවිතයට ඇලෙනවද, කොයි තරම් ආස කරනවද. නමුත් මේ අසංකේය 4 කල්ප ලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් දියුණු කරපු මේ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා තමන්ට පුතෙක් ඉපදිච්ච දවසේ එදා රාත්‍රියේ උන්වහන්සේ කල්පනා කරා විමුක්තිය හොයාගෙන යන්නට ඕනේ. මේ ලෝක සත්වයන් උදෙසාම මගේ ජීවිතය මං කැප කරන්නට ඕනේ. මේ සැප සම්පත්, මෙහි ගී ජීවිත, මේ රාජ සම්පත් සියල්ල අතහැරලා මම විමුක්තිය හොයාගෙන අද දවසේ අද රාත්‍රී කාලේ මේ සැප සම්පත් අතහැරලා යනවා කියලා උන්වහන්සේ තීරණය කරා. එදා යසෝදරාව තමන්ට ඉපදිච්ච මේ කුළුඳුල් පුතා මේ කුමාරයා තුරුළු කරගෙන නිදාගෙන ඉන්න ආකාරය හොර රහසේම බලලා තමන්ට ආසාවක් ඇති වුණා මේ දරුවව තුරුළු කරගන්න, වඩා ගන්න. කොයි තාත්තා කෙනෙකුට නම් ආසාවක් ඇති නොවෙන්නේ. උන්වහන්සේට ඇතිවෙච්ච ආදරණීය හැඟීම් දරු සෙනෙහස එදා උන්වහන්සේ යටපත් කරගෙන දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන කන්තක කියන අශ්වයාගේ පිට නැගලා චන්න කියන ඇමතියත් සමග මේ සියලු සැප සම්පත් අතහැරලා මහා වනාන්තරේ කරා ගියා. එදා බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා සිද්ධාර්ථ කුමාරයා හැටියට මහා වනාන්තරයට ගිය දවසේ උන්වහන්සේ යන්නේ කොහේටද? කවුරු ළඟටද යන්නේ? මොන ගුරුවරයා ළඟටද මං යන්නේ? කිසිම දැනුමක්, අවබෝධයක්, වැටහීමක් තිබුණේ නැහැ. එකම අරමුණයි තිබ්බේ විමුක්තියක් ලැබෙන තෙක් මගේ ගමන මං ආපස්සට හැරෙන්නේ නැහැ. විමුක්තිය සොයාගෙන මිසක් මගේ ජීවිතේ නැති වුණත් මම ආපහු මෙහි සැප සම්පත් දිහා හැරිලවත් බලන්නේ නැහැ. එවැනි දැඩි අධිෂ්ඨානයකින් තමයි එදා අභිනිෂ්ක්‍රමණය කරේ පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ. උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා නොයෙක් ගුරුවරු මුණ ගැහෙන්න ගිය ආලාර කාලාම උද්දකරාම පුත්තාදී ගුරුවරු මුණ ගැහුණ. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන විමුක්තිය ඒ අයගෙන් ලැබුණේ නැහැ. අවසානයේ වෙසක් පුන් පොහෝ දවසක තමන් වහන්සේ විසින්ම ආනාපාන සති භාවනාව දියුණු කරලා එදා බුද්ධගයාවේ වජිරාසන පුණ්‍ය භූමියේ වැඩ ඉඳලා චතුරංග සමන්නාගත වීරියෙන් භාවනා කරලා ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිගත කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන්ට දියුණු කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානයත් චුතූපපාත ඥානයත් ඇති කරගෙන පටිච්ච සම්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව සියලුම කෙලෙසුම් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ සත් සතියම ඒ අසල ගත කරා. පහක් රහතන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවරට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රථම ආරාමයේ හැටියට බිම්බිසාර රජතුමා වේළුවනාරාමේ පූජා කරා. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ සිටිද්දී සුද්ධෝදන මහරජතුමාට දැනගන්න ලැබුණා තමන්ගේ පුතා ධර්මය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා රජගහ නුවර වේළුවනාරාමේ වැඩ සිටිනවා කියලා. සුද්ධෝදන මහරජතුමා ඉක්මනට සේවකයෙක් අතේ පණිවිඩයක් කැරියා බුදුරජාණන් වහන්සේට තමන්ගේ මව්
දෙමව්පියන් ජීවත් වෙච්ච නගරයට කපිලවස්තු පුරයට වැඩම කරන්න කියලා. නමුත් පින්වතුනි ඒ පණවිඩය අරගෙන ගිය කෙනා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා අරහත්වයට පත් වුණා මිසක් පැවිදි බවට පත් වුණා ආයෙමත් අර තමන් ආපු කාරණේ ගැන කල්පනා කරේ නැහැ. මේ විදියට තමන්ගේ සේවකයන් කීප දෙනෙක් මැරලා අවසානයේ කාලුදායි කියන ඇමතියට කතා කරලා කියනවා මේ සුද්ධෝදන රජතුමා අමාත්‍යතුමනි මගේ ජීවිතය අවසන් වෙන්න කලින් මම මරණයට පත් වෙන්න කලින් මට මගේ පුතාව දැක ගන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කපිලවස්තු පුරයට මේ ශාක්‍ය ජනපදයට වඩම්මගෙන ඉන්න කියලා පණවිඩයක් අරිනවා. ඒ වෙලාවේ මේ කාලුදායි ඇමතියා මේ රජතුමාගෙන් ඉල්ලීමක් කරනවා රජතුමනි මම මේ කාර්ය ඉෂ්ට කරන්නම් හැබැයි මට පැවිදි වෙන්න අවසරය දෙන්න කියලා. අවසර ලබා දෙනවා. මේ කාලුදායි ඇමතියා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙනවා. මේ කාලුදායි කියන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සුදුසු කාලය බලලා මේ රජගහ නුවරත් කපිලවස්තු පුරයත් අතර පාරේ තියෙන ලස්සන ගිම්හාන කාලයට මල් පිපිලා මේ ගමන් මාර්ගයේ තියෙන සුන්දරත්වයේ ගාථා ගණනාවකින් ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ඥාතීන්ට අනුග්‍රහ පිණිස කපිලවස්තු පුරයට වැඩම කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළි අරගෙන නියමිත දවසේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන රජගහනුවර වේළුවනාරාමේ ඉඳන් කපිලවස්තු පුරේ දක්වාම බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරන ආරංචියට සුද්ධෝදන රජතුමා බොහෝම සතුටෙන් ඉක්මනින්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා ආරාමයක් සකස් කරනවා කපිලවස්තු පුරේ තුල බුදුරජාණන් වහන්සේට වැඩ සිටීම පිණිස. ඒ තමයි නීග්‍රෝධාරාමය. එදා බුදුරජාණන් වහන්සේ මේ නීග්‍රෝධාරාමයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග මේ නීග්‍රෝධාරාමයට වැඩම කරපු වෙලාවේ ශාක්‍ය වංශිකයන් අතර වැඩිහිටි ශාක්‍යයන් කල්පනා කරා උන්වහන්සේ සංඝයා එක්ක වැඩම කරත් ඔය බුද්ධත්වයට පත් වෙලා හිටියත් අපි උන්වහන්සේට වන්දනා කරන්න සුදුසු නැහැ අපි ඊට වඩා වැඩිමහල් අය. ඒ නිසා බාල වයසින් අඩු ශාක්‍ය වංශිකයන් ලව්ව පමණක් වන්දනාමාන කෙරෙව්වා. නමුත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ශාක්‍ය වංශිකයන්ගේ හිත්වල තියෙන මාන්නයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑමක් සිද්ධ කරා ශාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කිරීම පිණිස. එදා ඒ ප්‍රාතිහාරයේ රාහුල හාමුදුරුව පවා ඒ වෙනකොට රාහුල පුංචි පුතා ගිහි ජීවිතේ ගත කරේ අවුරුදු 7යි වයස. එදා ගිහි ජීවිතයේ හිටපු මේ රාහුල කුමාරයා පවා එදා බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරේදී අහසට පැන නැගලා කරපු මේ යමා මහ ප්‍රාතිහාරයේ තමන්ගේ සියසින්ම දකින්නට ඇති. බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කරලා 7 වෙනි දවසේදී තමයි සුද්ධෝදන රජතුමාගේ රජ මාලිගාවට දානයට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා අවසානයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග නීග්‍රෝධාරාමයට වැඩම කරද්දී ඒ මාලිගාවේ උඩු මහලේ සඳලු තලයෙන් බලාගෙන හිටිය යසෝදරාව තමන්ගේ පුතාට කතා කරලා කියනවා පුංචි රාහුල පුතේ මෙහෙ එන්න. අර සංඝයා පිරිවරාගෙන ඉදිරියෙන් වැඩම කරන්නේ සාන්ත ගමනකින් ඔබේ පියාණන්. ඉක්මනට ගිහිල්ලා ඔබේ පියාගෙන් දායාදේ ඉල්ලගන්න. ඔබට ලැබිය යුතු දායාදේ මේ පියාගෙන් ඉල්ලගන්න කියලා පුංචි රාහුල කුමාරයාව පිටත් කරලා ඇරියා. එදා මාලිගාවෙන් පහළට බැහැගෙන දුවගෙන ගිය පුංචි රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය ඉල්ලලා පියාණනි මට දායාදේ ලබා දෙන්න. පියාණනි මට දායාදේ ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය ඉල්ලුණා. බුදුරජාණන් වහන්සේ අතින් අල්ලගෙන ගිහිල්ලා උන්වහන්සේ නීග්‍රෝධාරාමයට වැඩම කරලා කල්පනා කරා මේ ලෝකයේ කෙනෙකුට ලබා දෙන්න තියෙන උතුම්ම දායාදේ තමයි සංසාර දුකින් නිදහස් කරලා නිවන කරා යන්න උදව් උපකාර කිරීම. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වශයෙන්
තමන්ගේම ගිහි ජීවිතයේ තුළ දරුවෙක් බවට පත්වෙච්ච මේ රාහුල කුමාරයාට මට දෙන්න තියෙන උතුම්ම දායාදේ තමයි පැවිදිකම. බුදුරජාණන් වහන්සේ කතා කරා සාරිපුත්ත මහරහතන් වහන්සේට කතා කරලා කියනවා සාරිපුත්තය මේ පුංචි රාහුල කුමාරයාව ඉක්මනට පැවිදි කරන්න කීවා මේ තථාගතයන් වහන්සේගේ දායාදේ ලබා දෙන්න. එදා රාහුල කුමාරයාව පැවිදි කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි රාහුල හාමුදුරුවන්ගේ ගුරුවරයා බවට රාහුල හාමුදුරුවන්ගේ උපාධ්‍යයන් වහන්සේ බවට පත් වුණේ. පින්වතුනි ඔය විදිහට තමයි පුංචි රාහුල හාමුදුරුවෝ පැවිදි බිමට පත් වුණේ. නමුත් රාහුල හාමුදුරුවන්ගේ පැවිදිවීමත් සමග සුද්ධෝදන රජතුමා පුදුමාකාර දුකකට කම්පාවකට පත් වුණා. තමන්ගේ රාජකීය ඊළඟට රජකම දෙන්න හිටියේ මේ කුමාරයට. ඒ නිසා මේ කුමාරයා පැවිදි කිරීම නිසා සුද්ධෝදන රජතුමා බොහෝම දුකට පත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ දරු සෙනෙහස කියන්නේ මේ සම්මස් විදගෙන නහරවැල් විනිවිද ඇටමිදුළු දක්වාම ගිය දෙයක්. ඒ නිසා දෙමව්පියන්ගේ අවසරයක් නැතුව කුලදරුවන් පැවිදි නොකරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා. එදා බුදුරජාණන් වහන්සේ මේ සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීම පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපදයක් හැටියට විනය නීතියක් හැටියට සංඝයාට පණෙව්වා යම් කිසි කුලදරුවෙක් පැවිදි කරනවා නම් දෙමව්පියන්ගේ අවසරය ලබා ගන්නයි කියන කාරණය එදා ඒ විනයට ඇතුල් කරේ මේ රාහුල ස්වාමීන් වහන්සේගේ පැවිදි කිරීමත් සමගයි. පුංචි රාහුල හාමුදුරු කියන්නේ පුදුමාකාර ශික්ෂාකාමී භික්ෂුවක්. රාහුල හාමුදුරුවෝ හිමිදිරි උදෑසනම අවදි වෙලා තමන්ගේ වත් පිළිවෙත් සියල්ල බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් ඉවසීමෙන් ඉෂ්ට කරන කෙනෙක්. මුළු ආරාම භූමිය පුරාවටම අතුපතු ගාලා අවසානයේ වැලි අහුරක් අරගෙන අහසට විසි කරලා අධිෂ්ඨානයක් කරනවා. අද දවස පුරාවටම මේ වැලි අහුරේ තියෙන වැලි කැට ගණනට මට අවවාද අනුශාසනා ලැබේවා. ඒ අවවාද අනුශාසනා සියල්ලම මං ඊටාම ගෞරවයෙන් ඉෂ්ට කරනවා කියන අධිෂ්ඨානයේ උදෑසනින්ම වැලි අහුරක් අහසට විසි කරලා කරනවා. මේ වගේ අවවාද අනුශාසනා බොහෝම ගෞරවයෙන් පිළිගත්ත ශික්ෂාකාමී භික්ෂුවක් හැටියට රාහුල ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල බැබළුණා. මේ රාහුල හාමුදුරුවන්ගේ ශික්ෂාකාමීකම නිසාම උන්වහන්සේ සමහර භික්ෂූන් වහන්සේලා නිසා නොයෙක් පීඩාවන්ට හිංසනයන්ට පත්වෙච්ච කමත් ධර්මයේ සඳහන් වෙනවා. ඒකට හේතුව සමහරු කල්පනා කරා මේ රාහුල හාමුදුරුවන්ගේ ශික්ෂාකාමී බව පරීක්ෂා කරන්න. ඒ නිසාම මේ අය කරන්නේ රාහුල හාමුදුරුව අතුපතු ගෑවට පස්සේ මිදුල හැඩි කරනවා. ආයමත් එක එක විදියට කුණු දාලා චෝදනා කරනවා මේ රාහුල හාමුදුරුව තමයි මේක කරේ. උන්වහන්සේ තමයි මේ මිදුලට මේ කුණු දාලා තියෙන්නේ කියලා රාහුල හාමුදුරන්ට චෝදනා එල්ල කරනවා. නමුත් මේ පුංචි රාහුල හාමුදුරුව කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ, දුක හිතෙන්නේ නැහැ. උන්වහන්සේ නොකල වැරද්දක් පවා බොහෝම ගෞරවයෙන් පිළි අරගෙන උන්වහන්සේ ආයමත් අතුපතු ගාලා අර තමන්ට චෝදනා කරපු භික්ෂූන් වහන්සේලාට ගෙන් උන්වහන්සේ කියා සිටිනවා ඔබ වහන්සේලා මට මෙවැනි අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන්න. මේක මට ලොකු ගෞරවයක්. ඔබ වහන්සේලා මට අනුග්‍රහ කරන සේක්වා කියලා උන්වහන්සේලාටම ස්තුති කරනවා. මේ නිසාම සමහර භික්ෂූන් වහන්සේලා කුටි සෙනසුන් නැති වුණාම ආගන්තුකෝ බොහෝ පිරිසක් වැඩම කරාට පස්සේ තමන්ට ඉන්න තැනක් නැති වුණාම රාහුල හාමුදුරන්ගේ කුටියටම ඇවිල්ලා උන්වහන්සේව එළියට දාලා රාහුල හාමුදුරන්ගේ කුටිය බලෙන් අත්පත් කරගත්ත බව ධර්මයේ නොඑක් අටුවා විස්තරවල සඳහන් වෙලා තියෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටිද්දී ආගන්තුක ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් පැමිණියා. උන්වහන්සේලාට එදා දවසේ වැඩ සිටින්න කුටි සෙනසුන් තිබුණේ නැහැ. ඒ කුටි සියල්ලම සංඝයාගෙන් පිරී ඉතිරිලා තිබුණා. ඒ නිසා මේ අය මොකද කරේ? පුංචි රාහුල හාමුදුරන්ගේ කුටියට බලහත්කාරයෙන් ඇතුල් වෙලා රාහුල හාමුදුරන් එළියට ඇදලා දැම්මා. මේ රාහුල හාමුදුරන්ට එදා දවසේ නිදා ගන්න තැනක් තිබ්බේ නැහැ. උන්වහන්සේ ගිහිල්ලා
බැලුව තමන්ට නිදියන්න තැනක් නෑ රාත්‍රී කාලෙ සීතලයි. ගස් සෙවන පිණි ඇදගෙන වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වැසිකිලි ඇතුළට ගිහිල්ලා උන්ඩි වෙලා නිදාගත්තා. රාත්‍රී කාලෙ බුදුරජාණන් වහන්සේට කැසිගිලියට යන්න අවශ්‍යතාව ඇති වෙලා උන්වහන්සේ ගන්ධ කුටියෙන් එළියට පැමිණිලා වැසිකිලිය ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ උගුර පෑදුවා. උගුර පාදනකොට මේ වැසිගිලිය ඇතුළෙනුත් කෙනෙක් උගුර පෑදුවා. බුදුරජාණන් වහන්සේ අහනවා කවුද මේ තථාගතයන් වහන්සේගේ වැසිගිලිය ඇතුළේ ඉන්නේ? ඒ වෙලේ රාහුල හාමුදුරුවෝ ඇතුළේ ඉඳන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ රාහුල. බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල මේ මහා රාත්‍රියේ මේ වැසිකිලිය ඇතුළට වෙලා ඔබ වහන්සේ මොකද කරන්නේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ රාත්‍රී මට නිදාගන්න තැනක් තිබ්බේ නැහැ. මගේ කුටියට ස්වාමින් වහන්සේලා බොහෝ පිරිසක් පැමිණියා. උන්වහන්සේලාට ඒ කුටියේ ඉන්න ඉඩ දීලා මම මේ වැසිකිලිය ඇතුලේ ඊයේ රාත්‍රී කාලේ නිදාගත්තා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා රැස් කරලා භික්ෂු සංඝයා රැස් කරලා එදා දවසේ කියා සිටියා මහණෙනි ඊයේ රාත්‍රී කාලයේ පුරාවටම මේ පුංචි රාහුල නිදාගෙන තියෙන තථාගතයන් වහන්සේගේ වැසිකිළිය තුල. ඒ නිසා මේ වගේ සංඝයාට හිංසා වෙන විදිහේ කටයුතු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරා. එතකොට බලන්න මේ ගෞතම බුද්ධ ශාසනය තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතේ පුතා වෙච්ච රාහුල හාමුදුරුවන්ව පවා කුටියෙන් එළියට ඇදලා දාලා ඒ කුටිය බලහත්කාරයෙන් අත්පත් කරගත්ත භික්ෂූන් වහන්සේලා එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. රාහුල හාමුදුරුවන්ට පවා ඉන්න තැනක් නැතුව වැසිකිළියේ එදා රාත්‍රී කාලේ ගත කරන්න සිද්ධ වුණා. මේ රාහුල හාමුදුරුවන්ගේ ජීවිතයේ එවැනි සිදුවීම් ගණනාවක් සඳහන් වෙලා තියෙනවා. පුංචි රාහුල හාමුදුරුවෝ දවසක් එලිමහනේ භාවනා කර කර ඉන්නවා දැක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට කියා සිටියා රාහුල ඔබ ආනාපාන සති භාවනාව කරන්නයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට අවවාදයක් කරලා උන්වහන්සේ වැඩම කරා. නමුත් පුංචි රාහුල හාමුදුරුවෝ දැනගෙන හිටියේ නෑ කොහොමද මේ ආනාපාන සති භාවනාව ගැඹුරට දියුණු කරන්නේ? කොහොමද මේ ආනාපාන සති භාවනාව ඔස්සේ නිවන් අවබෝධය දක්වාම දියුණු කරගන්නේ කොහොමද කියලා උන්වහන්සේට දැනුමක් තිබ්බේ නෑ. රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මට ආනාපාන සතිය වඩන්න කියලා උපදෙස් දුන්නා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. නමුත් පින්වතුනි කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා කෙනෙකුගේ ධර්මය අවබෝධ කිරීමේ කුසලතාවය හරියටම දකින නුවණක් ඉන්ද්‍රිය පරෝ පරියත්තේ කියන ඥානයක් පිහිටලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බැලුවා. බලද්දි බුදුරජාණන් වහන්සේ දැක්කා පුංචි රාහුල හාමුදුරුවන්ට ආනාපාන සති භාවනාව දියුණු කරන්න තරම් තවම සිහියත් නුවණත් දියුණු වෙලා නැහැ. උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම තවම වැඩිලා නැහැ මේ ආනාපාන සතිය ඔස්සේම ධර්මයේ දියුණු කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට උපදෙස් දුන්නා රාහුල ඔබ පළමුවෙන්ම මෛත්‍රී භාවනාව කරන්න, කරුණා භාවනාව කරන්න, උපේක්ඛා භාවනාව කරන්න, මුදිතා භාවනාව යෙදෙන්න. රාහුල ඔබ ධාතු මනසිකාර භාවනාව යෙදෙන්න. රාහුල ඔබ පිළිකුල් භාවනාව කරන්න. රාහුල ඔබ මේ සම්පජඤ්ඤ භාවනාව කරන්න, ඉරියාපත භාවනාව කරන්න. මේ වගේ භාවනා ගණනාවක් බුදුරජාණන් වහන්සේ කියලා දීලා අවසානයේ රාහුල හාමුදුරන්ට පෙන්නලා දුන්නා රාහුල මේ භාවනාවන් කරලා ඉවර වෙලා ඔබේ සිහි නුවණ වැඩුණට පස්සේ ආනාපාන සති භාවනාව කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ওই විදියට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ රාහුල හාමුදුරුවන්ට ධර්මානුකූල උපදෙස් අවවාද අනුශාසනා ලබා දුන්නා. ධර්මයේ සඳහන් වෙනවා ඊ타ත්ම
පුදුමාකාර සිදුවීම් ගණනාවක් රාහුල හාමුදුරන්ගේ ජීවිතයත් එක්ක බැඳිච්ච. දවසක් රාහුල හාමුදුරුවෝ භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයකට ගියපු වෙලාවේ තමන්ගේ අම්මා යසෝදරා භික්ෂුණිය බඩේ අමාරුවක් හැදිලා වේදනාවෙන් මේ බඩේ අමාරුව ඉවසා දරාගෙන ඉන්න ආකාරය දැකලා පුංචි රාහුල හාමුදුරුවන්ට මේ බඩේ අමාරුව ඉවසාගෙන වේදනාවෙන් ඉන්න අම්මා ගැන ලොකු දුකක් අනුකම්පාවක් ඇති වුණා. යසෝදරා භික්ෂුණිය කියනවා රාහුල ගිහි කාලෙත් මට මේ වගේ බඩේ අමාරුව විටින් විට ඇති වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවට මේ මී අඹ උක් පැණිත් එක්ක මේ අඹ යුෂ අරගෙන උක් පැණි එක්ක මිශ්‍ර කරලා මේ වගේ බෙහෙත් ඖෂධයක් ගත්තට පස්සේ මේ බඩේ අමාරුව සුවපත් වෙනවා. පුංචි රාහුල හාමුදුරුවෝ කල්පනා කරනවා මේ බඩේ අමාරුවෙන් වේදනාවෙන් ඉන්න මේ අම්මට මගේම අම්මට මම පිණ්ඩපාතේ ගිහිල්ලා මී අඹ මේ උක් සකුරු අරගෙන ඇවිල්ලා මිරිකලා පූජා කරගන්න ඕන කියලා උන්වහන්සේ ඒ අදහසින්ම පිණ්ඩපාතේ ගිහිල්ලා උන්වහන්සේගේ පිනකටම එදා මී අඹත් උක් හකුරුත් පාත්‍රයට පූජා කරනවා. මේවා අරගෙන ඇවිල්ලා බෙහෙත් ඖෂධයක් හදලා පුංචි රාහුල හාමුදුරුවෝ තමන්ගේ අම්මට ඒ යසෝදරා භික්ෂුණියට පූජා කරගත්ත බව ධර්මයේ සඳහන් වෙනවා. මෙවැනි රාහුල හාමුදුරන්ගේ ජීවිතයත් එක්ක බැඳිච්ච ඊටාම අසිරිමත් දේශනා ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. රාහුල මේ බොරු කීමේ ආදීනව ගැන. බොරු කියන භික්ෂුව කොයිතරම් හිස් කෙනෙක්ද කියන එක බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට දවසක් හිස් භාජනයක් අරගෙන මේ භාජනය අනිත් පැත්ත හරවලා රාහුල හාමුදුරන්ට කියනවා රාහුල මේ අනිත් පැත්ත හරවපු හිස් භාජනයේ යම්සේද බොරු කියන භික්ෂුවත් ඒ වගේ කියනවා. සම්පූර්ණයෙන් මෙයාගේ ජීවිතේ හිස් කියලා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට අවවාද අනුශාසනා කරලා මේ රාහුල භික්ෂුවගේ තියෙන ඉවසීම උන්වහන්සේගේ තියෙන ශික්ෂාකාමීකම ගැන බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු දේශනා ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුනි මේ රාහුල හාමුදුරුවන්ගේ අරහත්ත්වේ පවා රාහුල ස්වාමීන් වහන්සේගේ රහත් වීම පවා ඊටාම ආශ්චර්යමත් විදියට සිද්ධ වෙච්ච කාරණයක්. රාහුල හාමුදුරුවෝ උතුම් පැවිදි බවට පත් උනේ අවුරුදු 7ක් වගේ වයසක් ඇති කාලේ. ඒ කියන්නේ පුංචි කාලෙදිමයි උන්වහන්සේව පැවිදි කරේ. නමුත් රාහුල ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 20ක් පමණ වන බව අටුවාව සඳහන් කරනවා. මේ දේශනාව සංයුත්ත නිකායේ රාහුලෝවාද සූත්‍රය සඳහන් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ උදෑසනම භාවනා කරලා රාහුල හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලද්දී බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් නම් රාහුල හාමුදුරුවන්ට ධර්මය අවබෝධ කර ගැනීම පිණිස දියුණු වෙච්ච ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා. රාහුල හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දැන් නම් වැඩිලා මේ ඉන්ද්‍රිය මෝරලා දැන් නම් මේ ධර්ම අවබෝධයට මේ ඉන්ද්‍රිය යොමු කරන්න පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ දහවල් දාණය වළඳලා පුංචි රාහුල හාමුදුරුවෝ ළඟට ගිහිලා බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල නිසීදනේ අරගෙන තථාගතයන් වහන්සේ පිටුපසින් එන්න කියලා බුදුරජාණන් වහන්සේ අන්ධ වනයේට වැඩම කරා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ එදා අන්ධ වනයේට රාහුල හාමුදුරුවොත් එක්ක වැඩම කරද්දී ඒ සිදුවීම එදා බුදුරජාණන් වහන්සේ වඩිනකොට අද දවසේ මෙවැනි සිදුවීමක් සිද්ධ වෙනවා කියන කාරණේ වෙන මනුස්ස ලෝකෙ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. බලන්න අපි හැම කෙනෙක්ගේම ජීවිතවල අපි හිතන දේවල් අනාගතේ අපි කරන දේවල් සිද්ධ වෙන සිදුවීම් ඒ සිතුවිලි සියල්ල දෙවියන් ඉර්ධි බල සම්පන්න දෙවියන් අවබෝධයෙන් දැනගන්නවා. එදා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවොත් එක්ක අන්ධ වනයේට වැඩම කරද්දී භූමාටු දෙවියන්ගේ ඉඳන් අකනිට බ්‍රහ්ම ලෝකයේ දක්වාම දෙවිවරු ප්‍රීති ഘോഷා කරා අද රාහුල හාමුදුරුවන් අරහත්ත්වයේ පිණිස හික්මවනවා. අද පුංචි රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් හිත මිදෙන ආකාරයේම උතුම් ධර්මයක් දේශනා කරනවා. අපි සියලු දෙනාම අන්ධ වනයේට යමු කියලා දෙවිවරු ප්‍රීති ഘോഷා කරමින් මුළු අන්ධ වනේ
අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරී ඉතිරී ගිය බව ධර්මයේ සඳහන් වෙනවා. එදා දෙවිවරු විශාල පිරිසක් මුළු අන්දවනේම පිරිලා ඉතිරිලා හිටියා. බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුව කැටුව මේ අන්දවනයට ගිහිල්ලා ගහක් යට බුදුරජාණන් වහන්සේ පනවන ලද ආසනයක වැඩ සිටියා. රාහුල හාමුදුරුව ගහක් යට බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවලා දුන්නා. ඒ අසලින් රාහුල හාමුදුරුවෝ තමන්ගේ නිසීදනය එළලා බුදුරජාණන් වහන්සේ අසලින්ම වාඩි වුණා. පුංචි රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා ගැඹුරු ධර්මය මේ පංච උපාදානස්කන්ධය මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය මුල් කරගෙන පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න ආකාරයේ බුදුරජාණන් වහන්සේ ඊටාම ගාම්භීර ධර්ම දේශනාවක් පැවැත්තුවා. මේ දේශනාව අතරතුර බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහනවා. රාහුල මේ ඇස නිට්ටයයිද අනිත්‍යයිද? රාහුල හාමුදුරුවෝ හොඳට නුවණින් විමසලා කියනවා අනිච්ඡම් බන්තේ අනිත්‍යයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? රාහුල හාමුදුරුවෝ හොඳට නුවණින් විමසලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා දුක්ඛම් බන්තේ දුක්ඛයි ස්වාමීනි දුකක්. බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල යමක් අනිත්‍යයි නම් දුකයි නම් එය මම කියා හෝ මගේ කියා හෝ මගේ ආත්මය වශයෙන් පිළිගන්න පුළුවන්ද? රාහුල හාමුදුරුවෝ හොඳට නුවණින් විමසලා උත්තර දුන්නා නොහේ තම්බන්තේ නැහැ ස්වාමීනි. මේ විදිහට මේ උතුම් පංච උපාදානස්කන්ධය ගැනම බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ දේශනාව අවසන් වෙනකොට එදා අන්දවනේදී රාහුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කරපු ඒ උතුම් දේශනාව අවසන් වෙද්දී රාහුල හාමුදුරුවන්ගේ හිත සියලුම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා රාග දේශ මෝහාදී සියලු අකුසල් සියලු ආශ්‍රවයන්ගෙන් හිත මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි එදා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න දිව්‍ය ලෝකවලින් පිරීලා ඉතිරිලා පැමිණිලා මුළු අන්දවනේ අතුරු සිදුරු නැතුව හිටපු සියලුම දෙවියන් ඒ උතුම් ගාම්භීර දේශනාව ශ්‍රවණය කරලා උතුම් සෝවාන් ඵලයට පත්වෙච්ච බව ධර්මයේ සඳහන් වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි පුංචි රාහුල හාමුදුරුවෝ උතුම් අරහත්ත්වයට පත් වුණේ. මේ රාහුල හාමුදුරුවන්ගේ ජීවිතයේ ඊ타ත්ම පුදුමාකාර ශික්ෂාකාමී බවක් තිබ්බ කෙනෙක්. මේ පුංචි රාහුල හාමුදුරුවන්ට වැඩි ආයුෂක් තිබුණෙත් නෑ වැඩ සිටින්න. උන්වහන්සේ බොහෝම ශික්ෂාකාමීව උන්වහන්සේ අනිත් භික්ෂූන් වහන්සේලාටත් ආදර්ශමත් විදිහට වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ මේ පුංචි රාහුල හාමුදුරුවන්ගේ ශික්ෂාකාමී බව දිහා දැකලා භික්ෂු සංඝයා ඉදිරියේදී බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මගේ පුත්‍ර රාහුල මේ රාහුල ස්වාමින් වහන්සේ ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ අග තනතුරකට පත් කරා. පුංචි රාහුල හාමුදුරුවෝ අවුරුදු 7ේදී පැවිදි බිමට පත් වුණා. අවුරුදු 20 වගේ කාලෙදී උතුම් අරහත්ත්වයට පත් වුණා. නමුත් රාහුල හාමුදුරුවන්ට බොහෝ කාලයක් වැඩ සිටින්න ආයුෂ තිබිච්ච නැති බව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. රාහුල හාමුදුරුවෝ පිරිනිවන් පාලා තියෙන්නේ අවුරුදු 45ක් වගේ අඩු වයසකදී. මේ රාහුල හාමුදුරුවෝ පිරිනිවන් පාද්දී බුදුරජාණන් වහන්සේත් වැඩ සිටියා. ඒ වගේම තමන්ගේ මෑණියන් වෙච්ච යසෝදරා රහත් භික්ෂුණියත් වැඩ සිටියා. මේ යසෝදරාව පිරිනිවන් පෑවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න අවුරුද්දකට කලින්. ඊටත් කලින් තමයි මේ පුංචි රාහුල මහරහතන් වහන්සේ රාහුල හාමුදුරුවෝ පිරිනිවන් පාලා තියෙන්නේ. ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම මේ රාහුල මහරහතන් වහන්සේ උන්වහන්සේට තේරුණා තමන්ගේ ආයුෂ දවසින් දවස අඩු වෙලා තමන්ට පිරිනිවන් පාන්න දවස ළඟා වෙලා තියෙන බව. පුංචි රාහුල හාමුදුරුවෝ රාහුල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න උන්වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න කාලයයි. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ බැලුව රාහුල හාමුදුරුවන්ගේ ආයුෂ ගෙවිලා අවසానයි. රාහුල හාමුදුරන්ට පිරිනිවන් පාන්න කාලය ලං වෙලා. බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල ඔබ කොහේද පිරිනිවන් පාන්න හිතාගෙන ඉන්නේ? ඒ වෙලාවේ රාහුල හාමුදුරුවෝ කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකවල දෙවිවරු නොයෙක් දෙවියන් ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කරනවා රාහුලය දිව්‍ය ලෝකයේ පිරිනිවන් පාන සේක්වා කියලා. ඒ නිසා තව්තිසාවේ දෙවියන්ගේ ආරාධනයක් තියෙනවා තව්තිසා දිව්‍ය ලෝකයේම පිරිනිවන් පාන්නේ කියලා. ඒ නිසා රාහුල හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හිතාගෙන ඉන්නේ දිව්‍ය ලෝකයට වැඩම කරලා දිව්‍ය ලෝකයේම පිරිනිවන් පාන්නයි. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු රාහුල දෙවියන්ගේ ආරාධනය ඒකන දෙවියන්ගේ අදහස් ඒකන ඔබ ඒ දෙවියන්ගේ අදහස්සට අනුව දිව්‍ය ලෝකයේම පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අවසරය ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේගෙන් අවසරගත්ත රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා ඒ වගේම තමන්ගේ ගුරුවරයා බවට පත්වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේටත් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියෙන් එළියට පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය වටා බුදුගුණ සිහි කරමින් තුන් වතාවක්ම පැදකුණු කරමින් වන්දනා කරා. වන්දනා කරලා උදාන ගාථාවන් ගණනාවක් ප්‍රකාශ කරා. උන්වහන්සේ කියා සිටිනවා සිද්ධාර්ථ කුමාරයාගේ පුතා වෙන්නත් මට වාසනාව ලැබුණා. ඒ වගේම ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ පුත්‍රරත්නයක් බවට පත්වෙන්නත් මට වාසනාව ලැබුණා. ඒ වගේම දෙපැත්තෙන්ම මට පුතෙක් වෙන්න වාසනාව ලැබුණා. අද මම සියලුම කෙලෙසුන් ප්‍රහාණය කරලා ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් වෙලා දිව්‍ය ලෝකයට වැඩම කරලා පිරිනිවන් පානවා කියලා ඒ උදාන ගාථාවන් ප්‍රකාශ කරලා රාහුල මහරහතන් වහන්සේ අහසට පැන නැගලා දිව්‍ය ලෝකයට වැඩම කරා. තව්තිසා දිව්‍ය ලෝකයේ වැඩ සිටිය රාහුල හාමුදුරුවෝ සියලුම දෙවිවරු බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම සියලු දෙවියන් බ්‍රහ්මයන් ඉදිරියේ ඒ දෙවියන් බ්‍රහ්මයන්ට අවවාද අනුශාසනා කරලා ඒ අයට වීරියෙන් බණ භාවනා කරගෙන ධර්මයේ කරා යන්න අවවාද කරලා සියලු දෙනාගේම සාදුකාර මැද්දේ රාහුල මහරහතන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේදී පිරිනිවන් පාවදාලා. පින්වතුනි ඔන්න ඔය ආකාරයට තමයි රාහුල හාමුදුරුවන්ගේ ජීවිතේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතය තුල සිද්ධාර්ථ කුමාරයාගේ පුත්‍රරත්නයක් බවට පත්වෙච්ච පුංචි රාහුල කුමාරයා අවුරුදු 7න් පැවිදි ජීවිතයට පත් වෙලා අවුරුදු 20 වගේ කාලයේදී උතුම් අරහත්ත්වයට පත් වෙලා අවුරුදු 45ක් වගේ කාලයක් වෙනකොට තමන්ගේ පැවිදි ජීවිතය තුළ මේ කටයුතු සියල්ල අවසන් කරලා උතුම් මහරහතන් වහන්සේ නමක් හැටියට දිව්‍ය ලෝකයට වැඩම කරලා පිරිනිවන් පාවදාලේ.